ගයිස් ඉතින් ඔයාලට PC ගේම් එකක් මොබයිල් ප්ලේ කරන්න කැමති නම් ඔයාලා කරන්න තියෙන මෙච්චරයි. ඔයාලා ගේම් ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ zip ෆයිල් එක. ඊට පස්සේ ඉස්සරට Archio කියන ඇප් එක ගන්න ඕනේ. ඒකලා ඔයාලා මේ මෙතන ඩවුන්ලෝඩ් කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරපු zip ෆයිල් එක තියෙනවා මෙතන. මම මේ උදාහරණයක් විදිහට මේක APK එකක් ඒක නෙමෙයි zip ෆයිල් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ extract කියන එක තියෙන extract කියන එක ඔබන්න. ඊට පස්සේ මෙතන තියෙන උඩ මේ තියෙන පොඩි ත්‍රිකෝණ කැල්ලක් තියෙන ඒක ඔබන්න. ඊට පස්සේ ඔයා යනවා device storage කියන එකට. device storage එක ඔයා හදන්න ඕන ෆයිල් එක emulator එකේ නම දාලා හරි මොකක් හරි ඔයා කැමති ෆයිල් එකක් හදන්න. හරිද? ඊට පස්සේ මම හදුවේ මේ ppsspp කියන ෆයිල් එක හැදුවා. ඊට පස්සේ අපි අදාළ මේ zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරලා මෙන්න මේ pps කියන එකේ මෙතන මේ game කියන තැන දෙන්න ඕන. හරිද? මේ තියෙන මම zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරපු zip ෆයිල් එක. ඊට පස්සේ ඔයා යන්න ඕනේ දැන් හරි. ඊට පස්සේ යන්න pps pp emulator එකට. මෙතන ඊට පස්සේ ඒකට ගිහින් ඔයා එක්ස්ට්‍රැක්ට් කරපු ගේම් ටික මෙතන තියෙනවා. Homebrew and demos කියන එක මෙතන Need for Speed, X1 Origins, Assassin's Creed ඔයාලා කැමති එකක් දැන් ප්ලේ කරන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක අනුව ඔයාගේ setting ටික වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ specs අනුව setting ටික ඔයා වෙනස් කරගන්න ඕනේ. මේ උඩ ඉරි කැල තුනක් තියෙන එකකින් setting ගිහින් ඔයාලට පුළුවන් මේකේ setting ටික හදාගන්න. මේ control කියලා එකක් තියෙනවා. ඒක අපිට keyboard එකක් උනත් මේ ෆෝන් එකට connect කරගන්න පුළුවන්. මේ තියෙන keyboard එකට දාලා code ටික keypad එකේ අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒලා අපිට මේ game එකකට මේ Need for Speed Most Wanted game එකනේ. ඒකේ story එකක් නැහැ. කෙලින්ම game එක තියෙන play කරන්න තියෙන්නේ. අපිට PC game එක අත්දැකීම ගන්න පුළුවන් මොබයිල් එකේ.